මේගොල්ලෝ ආවේ මේ රටේ ආර්ථික අර්බුදය විසඳනවායි කියලා. මාස 6න් ඒ අර්බුදය විසඳනවායි කියලා. නමුත් එහෙම ආපු අය අද ඒකේ විසඳීම පැත්තක තියලා වෙනත් වැඩවලට තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. මං හිතන්නේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් මේ ළමාදීන ගැන කතා කරන අපේ කතා කරන්නේ මේ පණතක්ක වලපේ. ළමයින්ට හිංසන සම්බන්ධයෙන් ඒකට මොනවද මුතුගල් කියන්නේ? ආණ්ඩුවේ අගමැතිවරිය ඇතුළු ඇතැම් ඇමතිවරු නොයෙකුත් කතා කියනවා ඒ පරාද විධිවිධාන සංග්‍රහයට එකතු කරලා තිබෙන සංශෝධන පිළිබඳව. අත්වශයෙන් මේ සංශෝධන ඒ විදිහටම ක්‍රියාත්මක වුණොත් මේ රටේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි පවුලේ දරුවන්ව පවත්වාගෙන යාමේ හැකියාවකුත් නැහැ. දෙමාපියන්ට කීකරු නැති දරු පරපුරක්, පාසල් පද්ධතියට අවනත නොවන දරු පරපුරක් නිර්මාණය වෙන එක වළක්වන්නත් බෑ. එමගින් මේ රටේ මද්ද්‍රව්‍ය ව්‍යාප්තියට තුඩු දෙන සමාජයක්, ඒ වගේම ඊට සමගාමීව සමරිසි ඒ වගේම ඒවා වර්ධනය කරන ව්‍යාපාරයකත් මේ ආණ්ඩුව ගමන් කරමින් තිබෙනවා. මේ සියල්ලම එකට එකතු වුණාම අවුරුදු 16න් ඉහළ දරුවන්ට ලිංගිකත්වය පුරුදු පුහුණු කරන්නත් මේ අය කටයුතු කරමින් ඉන්නවා. දරුවන්ගේ බාරකාරත්වය දෙමාපියන්ට ගුරු දෙගුරුන්ට වෙනුවට අධිකරණයට බාර දෙන තත්වයකට පැන නැගිලා තියෙනවා. ඉතින් මේ සියල්ලම වෙන්නේ අපේ ඓතිහාසික සමාජ සංස්කෘතික පසුබිම විනාශ කරලා, පවුල කියන සමාජ ඒකකය විනාශ කරලා දරුවන්ව කොහෙටවත් වග කියන්නේ නැති, කොහෙටවත් පාලනය කළ නොහැකි අනාගත පරපුරක් නිර්මාණය කරන එක. මං හිතන්නේ ඒක මේ රටේ දරු පරපුරේ ශික්ෂණයට සහ හැදියාවට අපට උරුම සංස්කෘතික පසුබිම යටතේ උන්ට හැදියාව ඇති කරන්න බාධාවක් බවට පත් වෙනවා. මේගොල්ලෝ ආවේ මේ රටේ ආර්ථික අර්බුදය විසඳනවායි කියලා. මාස 6න් ඒ අර්බුදය විසඳනවායි කියලා. නමුත් එහෙම ආපු අය අද ඒකේ විසඳීම පැත්තක තියලා වෙනත් වැඩවලට තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. මං හිතන්නේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ මගින් අපේ සමාජයේ සෝදාපාලුවකට ලක් කරන්න. එසැන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ